සමහර සද්ද තියෙනවා ඒවා අහන්න ලැබෙන්නේ ජීවිතයේ එක පාරයි. මොකද දෙවනි පාර අහන්න ඔබ ජීවතුන් අතර නැතිවෙන්න පුළුවන්. බෝධිලිමා ලංකාවේ භයානකම සහ අභිරහස්ම ජනප්‍රවාදය. ගැබිණි අම්මලාගේ ලේසුවද හොයාගෙන එන පිරිමින්ගෙන් පලිගන්න මේ මාරයා ගැන නොදන්න කෙනෙක් නැහැ. හැබැයි අපි හැමෝම මෙච්චරකල් බය වුණේ වැරදි සතෙක්ට කියලා කිව්වොත්. අපි මුලින්ම මේ මිත්‍යාව බිඳලා ඉමු. විද්‍යාත්මකව බැලුවොත් මේ ඉන්දියන් කැමලියන් කියන කටුස්සාට කෑගහන්න තියා පොඩි සද්දයක් දාගන්නවත් සර තන්තු පීටල නෑ. මු උපතින්ම ගොළුයි. වාතය පිරවෙලා පිම්බෙනව ඇරෙන්න මුන්ට කෑගහන්න භෞතිකව හැකියාවක් නැහැ. එහෙනම් ප්‍රශ්නය මේකයි. කෑගහන්න බැරි ගොළු සතෙක්ව අපේ මුතුන් මිත්තන් මේ තරම් භයානක මරණයකට ඇඳාගත්තේ ඇයි? උත්තරේ තියෙන්නේ මේ සතාගේ අටේ නෙවෙයි. ගේ ගමන ඇතුළේ. මෙන්න නියම අභිරහස. අතීතයේ දරු ප්‍රසූතියේදී මව්වරුන්ට අධික රුධිර පීඩනය නිසා එක්ලැම්සියාව හෙවත් දරුණු වලිප්පු ඇති වුණා. මේ වෙලාවට ඒ අම්මලාගේ මුළු ශරීරයම වේදනාවෙන් ගැහෙන්න ගන්නවා. දැන් බලන්න අර කටුස්ස ගමන් කරනකොට ගැහෙන විදිය. මේ චලනය දෙකම පුදුමාකාර විදියට සමානයි. ගැමිය විශ්වාස කළේ වලිප්පුවෙන් මියගිය අම්මා කටුස්සෙක් වෙලා ඉපදිලා තාමත් ඒ වේදනාවෙන් ගැහෙනවා කියලා. ඒ නිසා බෝධිලම කියන්නේ සතෙක් නෙවෙයි. ඒක අතීතයේ සිදුවුණු වෛද්‍ය විද්‍යාත්මක ඛේදවාචකයක්. එහෙනම් අර රෑට ඇහෙන ලේ වතුර වෙන සද්ද කාගෙද? ඒකේ නියම අයිතිකාරයා තමයි උලම. හැබැයි මෙතන ඊට වඩා ලොකු විද්‍යාත්මක මායාවක් තියෙනවා. ගැමියෝ කියනවා බෝධිලිම ළඟින් ඇහුනොත් ඈතයි, ඈතින් ඇහුනොත් ළඟයි කියලා. මේක බොරුවක් නෙවෙයි. මේකට කියන්නේ වෙන්ට්‍රලෝක්වියල් ඉෆෙක්ට් කියලා. මේ සතුන්ට පුළුවන් බෙල්ල හරවන්නේ නැතුව හඬ නිකුත් කරන්න. එතකොට ශබ්ද තරංග විසිරෙන විදිහට අපේ මොළයට හිතාගන්න බෑ සද්ද එන්නේ කොහින්ද කියලා. මේක සෝබාදහමේ තියෙන දරුණුම ශ්‍රව්‍ය මායාව. ඒ කියන්නේ බෝධිලම කියන්නේ තනි දෙයක් නෙවෙයි. ඒක වලිප්පු රෝගය, කටුස්සාගේ චලනය සහ බකමූනාගේ මායාව කියන තුනම එකට පැටලිලා හැදුන බියකරු නිර්මාණයක් විතරයි. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි බය වුණේ යක්ෂණියකටවත් සතෙක්ටවත් නෙවෙයි. අපි බය වුණේ අපේම මුතුන් මිත්තන්ගේ නොදැනුවත්කමට. වලිප්පුව නිසා මියගිය දහස් ගණන් අම්මලාගේ වේදනාව ඔවුන් මේ විදියට කටුස්සෙක්ගේ රූපයට ආරෝපණය කළා. බෝධිලිම කියන්නේ සතෙක් නෙවෙයි. ඒක ලංකාවේ කාන්තාවන් වින්ද දුක් ගැහැට සිහිපත් කරන අඳුරු මතක සටහනක් විතරයි. ඒ නිසා
රෑ කැලේදී ඒ විලාපය ඇහුණොත් බය වෙන්න එපා. මොකද එතන ඉන්නේ යක්ෂයෙක් නෙවෙයි. එතන තියෙන්නේ සොබා දහමේ හඬ සහ අතීතයේ අඳුළු විතරයි.